පාට කුරුල්ලෝ නිම්නාම ඉතා සූක්ෂම ලෙස නුරන්ගේ ප්‍රධාන ගෝලයා වන දිනාෂ් වෙත ළංවෙමින් බොරු ආදරයක් පෙන්වා ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරනවා. නිම්නාවිගේ රඟපෑමට රැවටෙන දිනාෂ් ඇය කෙරෙහි ඇතිවන විශ්වාසය නිසා නුරාන් සහ කල්ලිය සම්බන්ධ සියලු තොරතුරු හා රහස් ඇය ඉදිරියේ හෙළි කරනවා. දිනාෂ්ගෙන් ලබා ගන්නා තොරතුරු ඔස්සේ නුරාන් ඉදිරියට කිරීමට නියමිත සියලු සැලසුම් පිළිබඳව නිම්නාව සම්පූර්ණයෙන් දැනගන්නවා. ලබාගත් සියලුම තොරතුරු පිළිබඳව සම්පූර්ණ දේ නිම්නාව වහාම ගොස් ෆොන්සේකා මහතාට පවසනවා. ලැබුණු තොරතුරු පදනම් කරගෙන ෆොන්සේකා මහතා සහ නිම්නාව එකතු වී නුරාන් ඇතුළු ගෝල පිරිස නීතියේ රැහැනට හසු කර දීමට ඉතා සූක්ෂම අයුරින් කටයුතු සැලසුම් කරනවා. මේ අතරතුර මෙවන් පොලිසිය කැඳවාගෙන ඒමත් සමග එම ස්ථානයේ පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පොලිසිය විසින් නුරාන්ගේ ගෝලයා අත්අඩංගුවට ගැනීමත් සමග මෙවන් සමග නුරාන් කෙරෙහි දැඩි වෛරයක් ඇති වෙනවා. ඒ වුණත් මෙවන් මේ වෙලාව මොහොතේ ඔහුට නුරාන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාරය ගැනවත් නොසිත වැඩ කිරීම නිසා ෆොන්සේකා ගෲප් එක වෙන්න යන ලොකු විනාශයකින් බේරෙනවා.